එපිසෝඩ් එක ඔයගලන්ට දාන්නේ මීට ඉස්සෙල්ලා මම දැම්ම එපිසෝඩ් එකට සම්බන්ධ වෙනවා. කුෂිකර්මාන්තයේ මූර්ත සාධනය පිළිබඳව මීට ඉස්සෙල්ලා මම එපිසෝඩ් එකක් දැම්මා. ඒකට සම්බන්ධ වෙන එක තමයි මේක. එතකොට දැන් ඕගොල්ලෝ ඒකින් විස්තර ඔක්කොම දන්නවා. කුෂිකර්මාන්තයේ මූර්ත පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ගලා යන මේ මූර්ත තියෙනවා. ඒ ඔක්කොම જાති පුකුරු මූර්ත, පුස්කර මූර්ත, රෝහිණී මූර්ත විදියට තියෙනවා. ඒක කුෂිකර්මාන්තයට ආදාළ ආවේනික වෙච්ච මූර්ත තියෙනවා. ඒකේ සියලුම දේවල් මම සම්පූර්ණ විදියටම ඒක දානවා. තමන්ට ගේක වැඩ කටයුතු කරගන්න පුළුවන්. එතකොට කාගෙන්වත් හාන්න නැතුව මේ මූර්තියක් හදාන කරන්න පුළුවන්. ඒ විදිහට ඒක ඔක්කොම හදනවා. ඊට පස්සේ ඊටම අත්‍යවශ්‍ය කාරණා කීපයක් තියෙනවා. ජීවිතයේ අත්‍යවශ්‍ය මූර්ත ටිකක් තියෙනවා. ඒක හැමෝටම අත්‍යවශ්‍ය දේවල්. ඒ කොටසත් මම ඒකට එකතු කළා. කොහොමත් මූර්ත 40 50ක් විතර තියෙනවා. ඉතින් ඒක ඔක්කොම ඔයගලන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. මම 30 වෙනිදා එක් දින වැඩමුළුවක් කරනවා. තනිකරම මූර්ත කරන්නේ. ඒක කුෂිකර්මාන්තයේ තමයි මුල්ම මූලික ස්ථානයේ දීලා මම කරන්නේ ප්‍රධාන විදියට කුෂිකර්මාන්තයේ මූර්ත. ඊට අමතරව මේ තමයි අර මම කිව්වේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකට අයිති වෙන මූර්ත ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඒකට එකතු කරලා තියෙනවා. එතකොට මූර්ත 40ක් 50ක් තියෙනවා. බලන්න හොඳ අධ්‍යයනයක් කරගන්න පුළුවන් ඒ පිළිබඳව. එතකොට ඕගොල්ලෝ දැන් පළවෙනි එපිසෝඩ් එකෙන් මම මීට ඉස්සෙල්ලා දාපු එපිසෝඩ් එකේ මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් ගන්න ඇති. දැන් මේ එපිසෝඩ් එක දාන්නේ ඕගලන්ට කියන්න 28 වෙනකම් 28 වෙනිදා හැන්දෑවේ 5 වෙනකම් ඕගලන්ට කාලේ තියෙනවා මේකට මේ අරගෙන් මුදල් ලෙවලා ඉවර කරලා බැංක් රිසිප්ට් එක මට ෆෝවර්ඩ් කරන්න. ඕගොල්ලෝ මේකේ ඉස්සල්ලා එකට එපිසෝඩ් එක බැලුවා නම් කුෂිකර්මාන්තයේ මූර්ත අධ්‍යයනය කරන්න ඔයගොල්ලෝ කැමතියි කියලා පොඩි නෝට් එකක් දාලා මගේ WhatsApp අංකයට එවන්න ඕනේ. එතකොට තමයි මම දන්නේ. එහෙම එවපු කට්ටියට මම මේක දාපු හැටිය මේකේ දානවා මේ වෙලාව කීයටද කවදද කින්ද මන්ද ඔක්කොම විස්තර දානවා. ඔයගොල්ලෝ ඒ දාලා තියෙන එකනට ඔයගලන්ට වෙන වෙනම මගේ බැංක් ඩීටේල්ස් එවනවා. එතකොට 28 වෙනිදා හැන්දෑවේ 5 වෙනකොට ඒවලා ඉවරයක් කරන්න. ඉවරයක් කරලාට පස්සේ මම 29 වෙනිදා හැන්දෑවේ 5 වෙනිදා ඉස්සල්ලා වීඩියෝ ලින්ක් එකයි අර මේ PDF කරපු එකේ වීඩියෝ ලින්ක් එකයි දෙකම මම එවනවා 29 වෙනිදා 5ට ඉස්සල්ලා හැන්දෑවේ 5ට ඉස්සල්ලා එවනවා. එතකොට ඔයගලන්ට 30 මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් උදේ 9ට. මෙන්න මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක සැකසෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක තමයි කියන්න තියෙන්නේ 28 හැන්දෑවේ 5 වෙනකන් කල් වේලා තියෙනවා එක් දින වැඩමුළුවට සම්බන්ධ වෙන කට්ටියට මුදල් ලැබලා ඉවර කරන්න. ඊට ඉස්සෙල්ලා මගේ WhatsApp අංකයට ගිය එපිසෝඩ් එකෙත් මම කිව්වා පොඩි නෝට් එකක් එවන්න. ඒතර නෝට් එකක් එවපුවම මම දන්නවා ඒගොල්ලන්ට බැංක් ඩීටේල්ස් එවන්න. මට මේකේ බැංක් ඩීටේල්ස් මේ ලින්ක් එකට දාන්න බෑනේ. ඒක හරියන්නේ නැහනේ. ඒකෙන්ද ඉන්ඩිවිජුවලි මම දෙන්න ඕගොල්ලෝ මට ඒක කිව්වම පොඩි නෝට් එකක් දාලා මම මේ කුෂිකර්මාන්තයේ මූර්ත ඉගෙන ගන්න කැමතියි කියලා. එතකොට මම දන්නවා ඕගොල්ලෝ මේ වැඩමුළුවට සම්බන්ධ වෙන කට්ටිය කියලා. ඔයගොල්ලන්ට මට එවන්න පුළුවන් බැංක් ඩීටේල්ස්. ඔයගලන්ට ගෙම්මියෝ කරන්න. ඒකට 28 හැන්දෑවේ 5 වෙනකොට ගෙවලා ඉවර කරන්න 29 මම ඔයගලන්ට ලින්ක් දෙකම එවනවා. 30 ඔයගොල්ලෝ සම්බන්ධ වුණා ඒකට. පැහැදිලිනේ කුෂිකර්මාන්තයේ මූර්ත පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ මම උගන්වනවා එදාට. දැන් ඔයගොල්ලෝ 28 හැන්දෑවේ 5 වෙනකොට ඉවර කරන්න. එතකොට ඔයගලන්ට පහසුයි 29 වෙනිදා හැන්දෑවේ 5 වෙනකොට මම කට්ටියටම එවනවා වීඩියෝ ලින්ක් එකයි විස්තර පත්‍රිකා ටික PDF කරලා ඒකේ ලින්ක් එකයි PDF එකේ ලින්ක් එකයි වීඩියෝ ලින්ක් එකයි දෙකම එවනවා. එතකොට ඔයගලන්ට 30 වෙනිදා උදේ මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි හැන්දෑවේ 5 වෙනකන් තියන්නේ නැහැ. සෙෂන් දෙකයි. එකක් 9ට පටන් ගත්තා ඉවර වෙන වෙලාවට ඉවර වුණා. ඊට පස්සේ ආයෙ එකක් පටන් ගත්තා ඉවර වෙන වෙලාවට ඉවර වුණා. එතරම් කොහොමද දෙක වෙනකොට ඉවරයි.
දෙකෙන් පස්සේ තියන්නේ නැහැ. මොකද මට හුඟක් මිනිස්සු දොස් කිව්වා. හන්දෑවේ 5 වෙනකන් ඉන්න බෑ මහත්තයා. අපිටත් නිවාඩු තියෙන දවස් දෙකයිනේ. ඒ දවස් දෙකකින් දවසක්ම මේකට දාපුවම ගෙවල් වල ප්‍රශ්න විසඳ ගන්නත් මේක ඇත්ත. බොරුවක් නෙමෙයි. අඩුම ගානේ අපිට දෙකටවත් ඉවරුනා නම් හන්දෑවේ වරුවෙත් අපිට තියෙනවා. මොන හරි මේ වයිෆ්ලා එක්ක ගිහිල්ලා ගෙවල් වලට අවශ්‍ය කරන බඩු වල ළමයිලා පිටි එක්ක ගිහිල්ලා අපිට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න අපිට කල් වේලා තියෙනවා. මේක රෑ වෙලා යන්න බෑනේ මහත්තයා. දැන් දෙකට ඉවර වුණා මම බැලුවා දැන් එකත් ඇත්ත. සෙෂන් දෙකකින් ඉවර කරගන්න පුළුවන් මට. ප්‍රශ්නයක් නෑ ඒක. ඕගොල්ලන්ගේ කැමැත්තට තමයි මගේත් කැමැත්ත වෙන්නේ. ඒකේ ඕගොල්ලෝ කැමති විදිය මට කියන්න. ඒකට මේ විදියට කියන්නේ මම දන්නේ නැති හින්දා තමයි උදේ 9 ඉඳලා හැන්දෑව 5 වෙනකම් මම සෙෂන් 2කින් කළේ. එතකොට ටිකක් කල් වේලා ඇතුව හිමින්සිරිය කරන්න පුළුවන්. නෑ සෙෂන් 2කින් කරන්න පුළුවන් ටිකක් මේ එච්චර මේකක් නෑ. ලොකුවම් මේක අමාරුවක්. පොඩි අමාරුවක් තියෙනවා නැත්නම් නෑ වේගවත් ඉතින්. එතකොට ඒනට ඉතින් තවත් වැඩ කොටසක් අපිට ඉවර කරගන්න පුළුවන්. මට කරගන්නත් පුළුවන් මගේ පෞද්ගලික දේවල් තියෙනවා. ඒ වගේ ඕගොල්ලන්ටත් ඇති. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේදී කෙලින්ම හම්බෙන්නේ මේ එක් දින වැඩමුළුවේදී ඕගොල්ලන්ට මේක දානවා 26 නැත්නම් 27. එතකොට ඕගොල්ලන්ට 28 වෙනිදා හැන්දෑවේ 5 වෙනකන් තියෙනවා කල් වේලා. මුදල් ගෙවලා ඔක්කොම එක් දින වැඩමුළුවට සම්බන්ධ වෙන කට්ටියට සම්බන්ධ වෙන්න 29 වෙනිදා හැන්දෑවේ 5 වෙනිදා ඉස්සෙල්ලා මම ඔයගලන්ට PDF එකේ link එකයි, කියන්නේ විස්තර පත්‍රිකා link එකයි, වීඩියෝ link එකයි සම්බන්ධ වෙන වීඩියෝ link එකයි දෙකම මම ඊවනවා. අපි එතකොට 30 වෙනිදා උදේ වැඩමුළුවෙන්ම හම්බෙනවා. දැන් පැහැදිලිනේ? එන මම ගිහින් එන්න. එතකෙන් ඔබට අයිබෝවන් පෙරවස් සරණයි.